සුබ දවසක්. අපේ පාරම්පරික මීතෙල් නිෂ්පාදනය කරන්නේ කොයි ආකාරයෙන්ද කියලා ඔබ මේ වෙනකොටත් දන්නේ නැතුව ඇති. මේ කෙටි වීඩියෝවේ තියෙන්නේ කොහොමද මීතෙල් අවසාන වශයෙන් නිෂ්පාදනය කරන්න කියන එක සම්බන්ධයෙන්. මීයට අහුල ගන්න එකේ ඉඳලා මීතෙල් නිෂ්පාදනය දක්වා විශාල ක්‍රියාවලියක් තියෙනවා. කොහොමද මේ ක්‍රියාවලිය කරන්න කියලා දැනගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා බලන්න. මීතෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝ එකක් එතන අන්තර්ගත වෙලා තියෙනවා. ඒ ගැන දැනගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලන්න. අපෙන් ගිලිහිලා යන මේ පාරම්පරික මීතෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් වැදගත් කරුණු ගොඩාක් ඔබට එතනදී ඉගෙන ගන්න පුළුවන්.